අර ගල්කිරියාගම පොලිසියට ජයන්ත ඕයිසි මහත්තයා ඉන්න කාලේ එකෙක් අල්ලාගෙන ආවා. නිත්‍යානුකූලව බැඳලා ගෑනු 12යි. රාජකීය පුතේ. නිත්‍යානුකූලව බැඳලා. ඕයිසි මහත්තයා පුතා ඒ 12ම ගෑනු 12ම එව්වා මේක අල්ලාගෙන. මට කෝල් එකක් දුන්නා එන්න කියලා. පොලිසියට. පටවාගෙන ඇවිල්ලා. ගෙදරවා ගෑනු විලාප කිය අයිතියගේ මාර කලිය පට්ට හොරාගේ අයිතිය කිය ඉස්සරෝම බැන්දේ මං මේ බබාගේ ලොකු එකාට අවුරුදු 17යි මේක මේ අත් දෙකේ තියාගෙන කියක් ඉන්නවා මේක ගිය තැන ළමයිනුත් තියලා අරුන්ගේ රන් රිදී මුතුමැණිකුත් අරන් පැනලා යනවා ගිහිලා ඈත ගමක හෙට නිලගමට ඕක ආවොත් නිලගම ගෑණියක් සතියේ යනකොට එල්ලෙනවා ඌ එහෙම යන්නේ පුතා ගරුඬෙක් විතර ඇති බේස්ලට් එක පෙකනියනුත් පල්ලෙහා චේන් එක අයි හොරකම් කරපු ආරුන්ගේ ඇඟිලි ඔක්කොගෙම මුදු ජැන්ඩි පහේ සූට් එකක් ඇඳලා පිම්පාට ශරීරේ ඇවිල්ලා නිලගම රවුමක් කැරකිච්ච ගමන් ගෑනු වෑන් එකයි මේ උන්දලා ඇව්වට හරි පෙරේතයි පෙරේත වෙලා ජීවිතේ අමාරුවේ දාගත්ත කී දෙනෙක් ඉන්නවා කියලාද හිතේ මිත්‍යා දෘෂ්ටිය නිසා අන්ධ වෙච්චි භවයක් සසර ගමනක් ජීවන ගමනක් නොදක අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරන්නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා වැරදි දෘෂ්ටියෙන් යුක්තව පවපින නොබලා වැරදි දේ හරි කියලා ඒ වැරදි ගමනේම ඇලිච්ච ඇත්තෝ විඳින කර්ම බලන්නකො කොපමණනම් කර්ම විඳින අය ඉන්නවද හිතුවක්කාර ගති නිසා නොසන්ඩාල ගති නිසා කාමයෙහි ඇලිලා පින් කුසල් නොදැන සසර දුක් නොවිමසා ගියපු ගමනේ ආදීනවය